ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් වන සුදා හැමෝම දන්නව ඇති. එයා මෙන්න මෙහෙම කියනවා. කුවේණි කියන්නේ ඉන්දියාවෙන් පන්නපු හොරෙක්. හෙරක් නෙවෙයි හොරෙක්ලු. ඉතින් ඇත්තටම ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් ගැන කිව්වහම ඉතිහාසය නොදන්නාකම ගැන ඇත්තටම ලැජ්ජයි. මම හිතන්නේ කුවේණි කවුද කියලා දන්නෙත් නැහැ, විජය කවුද කියලා දන්නෙත් නැහැ, ඉතිහාසය ගැන දන්නෙත් නැහැ, වර්තමානයේ මොකද කරන්නේ කොහොමද ජීවත් වෙන්නේ කියලා දන්නෙත් නැහැ. හැබැයි මම සුදාට කියනවා අපි දන්නා තරමට ඉතිහාසයේ විජය කියන්නේ ඉන්දියාවෙන් එළවපු පල්හොරෙක්. හැබැයි ඒ විජය කියන පල්හොරා කරුමෙට අපේ ලක්බිමට ගොඩ බහිනවා. ඒ අපේ අවස්නාව. ඉතින් ඒ වෙනකොට යක්ක කුලේ රාවණ පරපුරට අයත් යක්ක කුලේ හෙළ කතක් කපු කටමින් සිටිනවා. ඒ තමයි කුවේණිය. අවසානයේදී කුවේණියට දරුවෝ ලැබුණට පස්සේ ඒ විජය කුවේණිව පන්නා හරිනවා. පසුව විජය ඉන්දියාවෙන් නැවත කාන්තාවක් ගෙනල්ලා විවාහ වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ විජයටත් ඒ ඉන්දියාවේ කතටත් දාව උපන්න පුත්‍රණක් වෙන්න ඕනේ සුදා කියන්නේ. ඉතින් හරිම ලැජ්ජයි. ඉතිහාසයේ මේ වෙනකොට ලංකාවේ අපිට උගන්වපු දේවල් පවා විකෘත කරලා තියෙන්නේ. ගොඩක් දේවල් වෙනස් කරලා තියෙනවා. ඉතින් හරි දේ දන්න මිනිසුන්ටත් මේ දේවල් අහද්දි කලකිරීමක් දැනෙනවා. හැබැයි මම කියන්න කැමතියි ඇත්තටම අපිත් හෙළයේ මිනිස්සු අපිටත් මේ දේවල් අහද්දි වේදනයි. හැබැයි ඔබ හිතනවා නම් කුවේණිය ඉන්දියාවෙන් පන්නපු හරක් කියලා ඇත්තට ඒක වැරදි. ඒ සම්බන්ධව තව කතා කරන්නේ අපි දන්නා තරමට විජය තමයි ඉන්දියාවෙන් පන්නා දමන්නේ. ඉතින් නොදන්න දේවල් කතා කරන්න එපා. ඉතිහාසය හොඳට හොයලා බලලා තේරුම් අරගෙන කතා කරන්න. ඉතින් ඇත්තටම මොනවා කියනවද මොනවා කරනවද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මේ දවස්වල හොරා කනවා කියලා ආරංචි. ඉතින් ඒ හොරා කන්නේත් මම හිතන්නේ අර විජයට දාව ඉන්දියාව කතට උපන් පරම්පරාව නිසා වෙන්නේ නැති. ඉතින් ඉතිහාසය වෙනස් කරන්න යන්න එපා. ඉතින් නොදන්න දේවල් කතා කරන්න එපා. ඒක තමයි සුදා කියන ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියාට කියන්න තියෙන්නේ.